අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඕගොල්ලෝ හැමදෙනාම ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. ඖෂධ වරම්ලාභී දරුවන්ට නිරන්තරයෙන්ම ඇතිවන්නා වූ ගැටලු පිළිබඳව තමයි අද වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ ඖෂධ වරම් ලබා දෙන්න ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලා ගත්තයින් පස්සේ උතුම් වූ සත්පත්තිනී අම්මා, ඒ වගේම දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ, ඒ වගේම භද්‍රකාලී අම්මා, ගම්බාර දේවතාවුන් වහන්සේ, සමහරක් දරුවන්ට ගොඩක් වෙලාවට මේ සෙනවිරත්න මුල්කඩවර දේවතාවුන් වහන්සේ, ඒ වගේම කළුකම්බිලි දේවතාවුන් වහන්සේ සහ හනුමන්තා දේවතාවුන් වහන්සේ යන දෙවි දේවතාවුන් වහන්සේලාගේ මේ ඖෂධ වර ප්‍රසාද, ඖෂධ වරම් මාලා ධානය වෙනවා. එතකොට මේ වරම් මාලා තුල ගොඩක් වෙලාවට ශාන්ති ආකාරයෙන් ශාන්ති වරමක් ලෙස ගොඩක් දරුවන්ට ඒ වරම් මාලාව ඒ දරුවන්ගේ ශරීර පංචස්කන්ධ වලට ආකර්ෂණය වෙනවා. බොහෝ වෙලාවට සිහි වරමක් ලෙස හෝ අඩ සිහි වරමක් ලෙස, අඩ සිහි වරමකින් හැඳින්වෙන්න පුළුවන් මේ ඖෂධ වරම් මාලාවලදී මූලික වන සිහිය හොඳාකාර තියෙනවා. ඒ වුණාට ඒ කියන කරන දේවල් වල යම් ආකාර අමතක වෙන ගතියක්, එවැනි දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් මේ දරුවෝ යම් යම් මේ ඖෂධ වරම් මූලික කරන දරුවෝ යම් යම් අපහසුතාවලට වද වේදනා විඳින, චිත්ත වේදනා විඳින ප්‍රශ්න රාශියක් මූලික කරගෙන තමයි අද දවස අපි යම් යම් ප්‍රශ්න පිළිබඳව කතා බහක නියැලෙන්න සූදානම් වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අපේ ගොඩාක් දරුවෝ ඉන්නවා මේ යම් ආකාර දරුවෙක් පිහිටක් පතාගෙන තමාගේ දෙවලට පැමිණියාට පස්සේ ඒ දරුවාගේ දෝෂ මාලාවන් මේ අත තියලා සුවපත් කරන්න. ඒ කියන්නේ හිසට අත තියලා ඒ දෝෂ මාලාව තමාගේ ශරීරයේ වෙතට ගෙන ඒ දෝෂ සුවපත් කරන්න යන දරු පිරිසක් අද සමාජයේ අපිට දැක බලා ගන්න පුළුවන්. එතනදී ඇතිවෙන ගැටලුව තමයි මේ දෝෂ, කෙනෙකුගේ දෝෂමාලාවක් තමාගේ ශරීරයට ගත්තයින් පස්සේ තමාගේ ශරීරයේ මේ දෝෂමාලාව ගත්තා වගේම තමාගේ ශරීරය තියාගන්නත් තමාගේ ශරීරයේ ශක්තිමත් විය යුතු වෙනවා. එතකොට තමාගේ ශරීරයත් ඒ ආකාර ශක්තිමත් විය යුතු වෙනවා. තමාගේ වරම් බලයත් ඒ ආකාරයෙන්ම ශක්තිමත් භාවයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණාම තමයි ගොඩක් දරුවන්ගේ යම් යම් ආකාර ඒ දරුවන්ට ඒ දෝෂ තමාගේ ශරීර මාලාවට ස්ථානගත වෙලා වේදනාකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ එවැනි ශක්ති කිරණ ධාරාවකින්, ඒ කියන්නේ යම් කෙනෙකු තමාගේ ශරීරයේ මතට යම් ආකාර දෝෂයක් රැගෙන ඒ කටයුතු සුවපත් භාවයකට යම් ලෙඩ රෝගයක් සුව කිරීමට උත්සාහ කරනවා නම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. තමාගේ වරම් මාලාව කොයි ආකාරයේ වරම් මාලාවක්ද, ඒ වරම් මාලාව තුලින් එවැනි දෝෂ තමාගේ ශරීර පංචස්කන්ධයට ගෙන රෝග නිවාරණය කරන්න පුළුවන්ද? ඒ වගේම තමාගේ ශරීර පංචස්කන්ධයට ගන්නා වූ දෝෂය කොයි ආකාරයෙන්ද පිට කළ යුත්තේ කියන දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත යුතු වෙනවා. මේ අවබෝධය කොයි ආකාරයෙන්ද ලබාගන්නේ කිව්වොත් මේ වරම් මාලාව, ඖෂධ වරම් මාලාව මූලික වෙන ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලා හඳුනගෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් තමාගේ ඥාති බලවේග හරහා යම්කිසි අදහසක්, ඒ වගේම යම්කිසි තොරතුරක් ලබා ගන්න පුළුවන් මේ ගන්නා වූ දෝෂය කොයි ආකාරයෙන්ද තමාගේ ශරීර මාලාවෙන් පිටමං කරන්න කියලා. ඉතින් එවැනි කර්තව්‍යයක් තුලින් තමයි ඒ තමාගේ දෝෂකාරී තත්ත්වය ශරීර පංචස්කන්ධයෙන් ඉවත් කරගන්න හැකි වෙන්නේ. මොකද මේ කටයුතු මාලාව දිගින් දිගටම කරගෙන යනකොට බොහෝ විට ඔය ඖෂධ වරන් තියෙන දරුවෝ එක්තැන්වීමට පවා ඉඩකඩ මඟ පෑදෙනවා. මොකද ඒ ශරීර පංචස්කන්ධවල ඒ ලේ ගමනාගමනේ යම් යම් ආකාර ඒ දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ස්නායු පද්ධතියට, ඒ වගේම හදවත මූලික රෝග යම් ආකාර ඇතිවෙන්න පුළුවන්. ඒ දෝෂ තමා තුළට
ලබා ගැනීම නිසා. ඉතින් ඒක නිසා තමාගේ වරම් මාලාවත් කොයි ආකාරයෙන් හෝ ශක්තිමත් කරගන්න ඕනේ. නිතිපතා බුදුන් වඳින්න ඕනේ. ඒ වගේම ඖෂධ වරන් තියෙන දරුවෝ බෝධි පූජා කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඒ වගේම ඖෂධ පූජාවල් සිදු කරන්න ඕනේ. ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජා තැබීමේදීත් ඖෂධ ආකාර මූලික කරන්න ඕනේ. උන්වහන්සේලාගේ නානමෝර මංගල්‍යාකාරය තියෙනවා නම් ඒ දේවල් වලටත් ඒ ඖෂධ වැනි දෑ භාවිතා කරලා තමාගේ ඒ ඖෂධ වරන් ශක්තිය හරියාකාර බල ගන්න ඕනේ. එතකොට තවත් ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති මේ අත තියලා රෝග සුවපත් කරන දරුවන්ට තමාගේ අත වෙනුවට තමාට පුළුවන් ශක්ති ගැන්වූ ත්‍රිශූලයක් මේ කටයුතු කාරණා වෙනුවෙන් යොදා ගන්න. විශේෂයෙන්ම කිව්වොත් මේ යම් ත්‍රිශූලයක් බල ගන්න ගත්තට පස්සේ ඒ කියන්නේ යම් ත්‍රිශූලයක බලය හොඳ ආකාර අවශෝෂණය කර ගැනීමට අවශ්‍යයි නම් ඒ ත්‍රිශූලය අනිවාර්යෙන්ම රත්තරම් හෝ රිදී හෝ තඹ වැනි ලෝහයකින් නිර්මාණය කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවලට රත්තරම් වැනි ලෝහයකින් අද කාලේ සමාජයේ පවතින මේ ආර්ථික මට්ටමත් එක්ක ගොඩක් දරුවන්ට අපහසු වෙන්න පුළුවන්. ඒ වුණාට තඹ ලෝහයකින් වගේ යම් ත්‍රිශූලයක් හදාගෙන එය බල ගන්නගෙන ඒ ත්‍රිශූලයේ මතට ශරීරවල තියෙන ආ වූ දෝෂ ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ පිළිබඳව ඉදිරියේ යම් කිසි වැඩසටහනකින් විග්‍රහ කරන්නම්. කොයි ආකාරයේ මන්ත්‍රද ඒකට පාවිච්චි කරන්න ඕනේ, කොයි ආකාරයේ ඖෂධ වරම් ලාභීන්ට ඒකට සුදුසු වෙන්නේ, ඒ වගේම කොයි ආකාරයේ වත් පිළිවෙත්ද ඒ නිර්මාණය කරගන්නා වූ ත්‍රිශූලයට ඉටු සිද්ධ කරන්න ඕනේ. ඉතින් එවැනි කරුණු කාරණා රාශියක් ඉදිරියේදී ඔයගලන්ට අනිවාර්යයෙන්ම වැඩසටහනකින් මම රැගෙන එනවා. එතකොට මේ තවත් මේ ඖෂධ වරම් මාලා තුලින් වැඩ කරන වරම්ලාභීන්ට තියෙන තව ගැටලුවක් තමයි තමාගේ කොඳු නාරටිය තුලින් ඇතිවෙනා වූ යම්කිසි වේදනාවක්. ගොඩාක් දරුවෝ කියනවා ඇයි මේ ආකාර වේදනා ඇති වෙන්නේ, මේ කොඳු නාරටිය නිතර රිදීමට පත් වෙනවා. ඒ වගේම මේ උදරය සම්බන්ධ උදරයේ යම් ස්ථානවල රිදීම් ඇති වෙනවා. ඒ වගේම මේ කකුල් දණහිස් වල යම් වේදනාකාරී තත්ත්වයන් ඇති වෙනවා. මේ සියලුම වේදනාකාරී තත්ත්වයන් මූලික වෙන්නේ ගොඩක් වෙලාවට මේ ඖෂධ වරම් මාලාවකින් දරුවෙක් වරම් මාලාව මූලික කරලා වැඩ කටයුතු කිරීමේදී යම් ආකාර එන ආතුර බලය, කියන්නේ ආතුරයගේ අසරණ වෙලා එන දරුවාගේ යම්කිසි අමනුෂ්‍ය බලවේග තියෙන්න පුළුවන්. එතකොට මේ අපේ වරම්ලාභී ඖෂධ වරම්ලාභී දරුවෝ ඒ කටයුතු මාලාවල් කරනකොට අර තියෙනා වූ අමනුෂ්‍ය දෝෂ කිපීමට පත් වෙලා තමාට පහර දීමට තමාගේ ශරීර පංචස්කන්ධ ගත වෙන ආකාරයකුත් අපිට දැක බලා ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ ඖෂධ වරම් මාලාවක් තියෙන දරුවෙක් නම් තමාගේ පේන ශක්තිය යම් ආකාරයකට හෝ වර්ධනය කරගන්න ඕන වෙනවා. ඒ වගේම තමයි තමාගේ ආරක්ෂාව තමා යම් ආකාරයකින් ස්ථාපිත කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඖෂධ ඒ කියන්නේ යම් බෙහෙතක්, ඒ වගේම විශ්වාකර්ෂණ මාලාවකින් හෝ තමාගේ යම් දේවාකර්ෂණ මාලාවක් හරහා ලෙඩ සුවපත් කිරීමේ කාර්යයේ නිරත වෙන දරුවෝ විශේෂයෙන්ම සිත්හි තබා ගන්න ඕනේ කාරණාවක් තමයි යම් දෙවලට පැමිණෙන පුද්ගලයන්ගේ අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒ අමනුෂ්‍ය දෝෂය මූලිකව තමාට එක්කෝ තමා විසින් හෝ තමාට ඒ කාරණාව කරන්න අවසරේ නැත්නම් යම් ආකාර අමනුෂ්‍ය දෝෂ නිවාරණය කිරීමේ පුද්ගලයෙකු ගාවට යොමු කරලා ඒ දෝෂ ශරීරයේ තියෙන දෝෂ මාලාව කපල තමයි ඒ ආකාරයේ බෙහෙත් හේත් කටයුතු වලට ඊගාවට තමාගේ ඖෂධ වරම් මාලාව තුලින් යොමු වෙන්න ඕනේ. ඉතින්
වරම් මාලාවක් ගන්න දරුවෙක් නම් ඖෂධ වරම් මාලාවක් හෝ මොනියම් ආකාරයේ වරම් මාලාවක් වේවා මේ හැම දෙයක්ම යම් යම් ආකාර දුරකට හෝ හදාරලා යම් යම් ආකාර දුරකට මේ ශක්ති මාලාව තමා රැගෙන තිබ්බොත් තමයි තමාට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. සමහරු කියනවා ගොඩක් වෙලාවට මේ එයාට පුළුවන් මේ ඖෂධ පැත්ත විතරයි, එයාට පුළුවන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම විතරයි, එයාට පුළුවන් පේන ශාස්ත්‍රය විතරයි. ඒත් මගේ දැක්ම අනුව මට විශ්වයෙන් ලැබෙනා වූ පණිවිඩ අනුව දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් එන්නා වූ ඒ ශක්ති ධාරා තුලින් මට දැනෙන දේ තමයි මම මගේ සීලෝම වරම් දරුවන්ට මගේ channel එක බලන සීලෝම වරම් දරුවන්ට මම පවසන්නේ. එහෙම දෙයක් නැහැ. ඕනෑම කෙනෙක්ට තමාගේ වරම් මාලාව මූලික කරලා ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලාගේ මුළුල්ලෙන් වරම් මාලා ලැබෙනවා නම් මේ වරම් ගමනට කොතනින් හෝ අතගහලා කොතනින් හෝ පැමිණිලා මේ ගමන හරියට හරිම විදිහට ස්ථාවරව නිවැරදි ආකාරයට මේ ගමනේ ඉදිරියට ගියොත් මේ ගමනේදී ඒ ලබා ගන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා. ඉතින් ඒ දේවල් හරියාකාර නැනනුවන භාවිතා කරලා නොවන නිවැරදිව යොදාගෙන ලබා ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ කියන එකත් මම පැහැදිලි කරන්න කැමතියි. ඒ වගේම තමයි තමා ඒ කියන්නේ වරම් ලාභී දරුවා යම් ආකාර අධ්‍යයනයක නීලනවා වගේම තමයි තමාට පිහිටට එන්නා වූ ඥාති බලවේග හරියාකාර අඳුන ගන්න ඕනේ. ඒ අඳුනගත්තා වූ ඥාති බලවේග සමග තොරතුරු හොමාරු කර ගන්න ඕනේ, කතාබස් කරන්න ඕනේ. කොයි ආකාරයෙන්ද මේ පණිවිඩ ලබා ගන්නේ, දේවතලවල තියෙනා වූ පණිවිඩ මාලාවන් ලබා ගන්නේ කියන දේ පිළිබඳව අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ දෙවි දේවතාවුන් වහන්සේලාව පින් කුසල් වලින් බලවත් කරන්න ඕනේ. ඒ වගේම පින් කුසල් වලින්ම බලවත් කළාට මදි ඒගොල්ලන්ට වැඩ කරන්න ශක්තිය. ඒ කියන්නේ අනවරන් තෙදවරම් බලවරම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණය ඒ ඥාති බලවේග වලට ලබා ගන්න යම් ආකාර ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒ වගේම යම් ආකාර අශුද්ධ බලවේග වරම්ලාභී දරුවන්ට තියෙනවා නම් ඒ අශුද්ධ බලවේග මාලාවල් ඒ ශරීර පංචස්කන්ධ වලින් ඉවත් කරගෙන වරම ඒකා ලෝකමත් කරගෙන නිවැරදිව තමා යන්නේ කොයි ආකාරයේ ගමන් මාර්ගයක්ද කියන දේ හරියාකාර අවබෝධ කරගෙන තමයි ඒ ඉදිරි වැඩ කටයුතු වලට අතපොවන්ට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව ගියොත් තමනුත් අමාරුවේ, තමන් ගාවට පැමිණෙන අහිංසක දරුවොත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒක නිසා නිවැරදිව සිතා බලා කරන්න වාලේ නෙමෙයි, නිවැරදිව තමාගේ ඒ ඖෂධ වරම් මාලාවක් පැමිණෙනවා නම් ඒ ඖෂධ වරම් මාලාව අඳුනගෙන තමාගේ සිතේ දැඩි ලෙස සකල සිත සැදීමට හිතේ පුණ්‍ය සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒ සියලුම දේ අවබෝධ කරගෙන බොහොම පිළිසිදුව මේ කාරණයට එළඹෙන්න පුළුවන්. මූලිකව වරම් දෙන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා හඳුනගෙන ඒ හඳුනාගත්තා වූ දෙවි දේවතාවුන් වහන්සේලාට කොයි ආකාරයෙන්ද වත් පිළිවෙත් සිදු කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව අවබෝධ කරගෙන මේ වරම් ගමනේ යම් ආකාර සාර්ථක වෙන්න ඉදිරියක් දකින්න අනිවාර්යෙන්ම ඒ සියලුම වරම් දරුවන්ට පුළුවන්. මොකද කොයි කවුරු කිව්වත් තමාගේ හිතේ යම් ආකාර ආශාවක් තියෙනවා නම්, තමාට ඥාති බලයක් ඥාති ශක්තියක් තියෙනවා නම්, තමාට දෙවියන් ගැන අප්‍රමාණ ඇල්මක් තියෙනවා නම්, දෙවියන් කෙරේ භක්තියක් තියෙනවා නම් තමා හරියාකාර නිවැරදිව වත් පිළිවෙත් කරුණු කාරණා ටික ඉටු සිද්ධ කරගත්තට පස්සේ තමාට ඒකාන්ත වශයෙන්ම ඒ ගමන සාර්ථක ලෙස යන්න පුළුවන්. ඖෂධ වරන්ලාභී දරුවන්ට මම අවසාන වශයෙන් තව එක දෙයක් මතක් කරන්න කැමතියි. ඒ ඖෂධ වරන්ලාභී දරුවෝ නිරතුරුවම බෝධි පූජා කටයුතු වල යෙදෙන්න, ඒ වගේම බුදුන් වඳින්න, ඒ බුදුන් වැඳීම් කටයුතු නිරතුරුව සිදු කරන්න, ඒ වගේම ඒ ලබන්නා වූ පින් කුසල් බුදුන් වැඳීමෙන් අත් කරගන්නා වූ පින් කුසල් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. ඒ වගේම තමාගේ ඥාති ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලාට ඒ සියලු පින් කුසල් මාලා අනුමෝදන් කරන්න කියලා මම සියලුම ඖෂධ වරන්ලාභී දරුවන්ගෙනුත් සියලුම වරන්ලාභී දරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ අනුව මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ යම් කිසි දැනුමක් ලබා ගත්ත කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඒ වගේම අපේ ඉදිරි වීඩියෝස්
ඉදිරියට එන වීඩියෝස් වලටත් ඔයගොල්ලෝ රැඳී සිටින්න කියලා බලාපොරොත්තු වෙනවා. අපිත් එක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා රැඳී සිටින්න. එතකොට අපි කරන අලුත්ම වැඩසටහන් ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් කෙනෙක්ට මේ දේ දැනුම ලබා ගන්න ෂෙයා කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා. එහෙනම් ඖෂධ වරම්ලාභී දරුවන්ගේ සියලුම වරම්මාලා හරියාකාර හොඳාකාර සත්‍යාකාරයෙන් මේ විශ්ව මණ්ඩලයේ සිටින්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ශක්තිමත් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.